හොඳයි. මාංශපේශී හදන එක ගැන කතා කරනකොට ගොඩක් අය නොදන්න දේවල් 50ක් විතර තියෙනවා. ඉතින් අපි මේ විග්‍රහයේදී කරන්නේ ඒ කරුණු ටික අරගෙන ඇත්තටම පාවිච්චි කරන්න පුරුවන් විදිහේ සරල පැහැදිලි මාර්ගෝපදේශයක් හදන එකයි. හරි. අපි මේ කතාව පටන් ගමු ටිකක් පුදුම හිතෙන ප්‍රශ්නකින්. කෙනෙක්ගේ අතේ ග්‍රහණයේ ශක්තිය, ඒ කියන්නේ grip strength එක බලලා ඒකේනා කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා අනාවැකියක් කියන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද? ඔව්, ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මාංශපේශී කියන්නේ ලස්සනට පේන්න විතරක් තියෙන දෙයක් නෙමෙයි, දීර්ඝායුෂ වලටත් කෙලින්ම සම්බන්ධ දෙයක් කියලා. මුලින්ම අපි මේ හරිම වැදගත් දෙයක් පැහැදිලි කරගමු. ගොඩක් අය හිතන්නේ පේශිවල සයිස් එකයි ශක්තියයි කියන්නේ එකම දෙයක් කියලා. ඒත් නෑ. ඒක දේවල් දෙකක්. පේශි ප්‍රමාණයෙන් ලොකු වෙනවා කියන්නේ පේශියටම සිදුවන ව්‍යුහාත්මක, ඒ කියන්නේ ආකිටෙක්චරල් වෙනසක්. හැබැයි ශක්තිය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක ශාරීරික ස්නායු පද්ධතියේ, ඒ කියන්නේ මුලයයි පේශියයි අතර තියෙන කනෙක්ෂන් එකේ දියුණුවක්. එහෙනම් අපි දන්නවා දැන් පේශි හදන එක පෙනුමට විතරක් නෙමෙයි කියලා. එතකොට ප්‍රශ්නේ ඒක අපේ සෞඛ්‍යයට ඇත්තටම බලපාන්නේ කොහොමද? අපි බලමු ඇයි මාංශපේශි කියන්නේ අපේ ශරීරයේ සන්නාහයක් වගේ වෙන්නේ කියලා. බලන්න, බර උස්සනයකින් ලැබෙන ප්‍රතිලාභ ඇත්තටම අපි හිතනවට වඩා ගොඩක් වැඩි. එකක් තමයි ඒකෙන් අස්ථි ශක්තිමත් වෙනවා. ඒ වගේම හරියට සම්පූර්ණ චලන පරාසයක ව්‍යායාම කරනකොට ඇඟේ නම්‍යශීලී බවත් වැඩි වෙනවා. ඊටත් වඩා අධ්‍යයන වලින් හොයාගෙන තිනවා ශාරීරියේ පේශී ස්කන්ධ දර්ශකය කියන්නේ MMI එක වැඩි වෙනකොට ආයු කාලයත් වැඩි වෙනවා කියලා. අර අපි කලින් කිව්වා වගේ පුදුමම දේ තමයි අතේ ග්‍රහණයේ ශක්තිය කෙනෙක්ගේ මරණ අනුපාතය ගැන කියන්න පුළුවන් ප්‍රබලම දර්ශකයක් වීම. හරි, එහෙනම් කොහොමද හරියටම පේශී වර්ධනය කරගන්නේ? මොකක්ද මේකට තියෙන විද්‍යාත්මක සැලැස්ම? අන්තර්ජාලයේ තියෙන එක එක මත දහසක් දේවල් පැත්තකින් දියලා අපි කතා කරමු කඩන්නම බැර හැමෝටම අදාළ වෙන මූලික නීති ටික ගැන. බර උස්සනෝ නම් දැනගන්නම ඕන වැදගත්ම සංකල්පය තමයි මේ ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ. එහෙම නැත්නම් ක්‍රමානුකූල අධිභාරය. මේක හරිම සරලයි. ඒ කියන්නේ කාලයත් එක්ක ශරීරයට දෙන අභියෝගය ටික ටික වැඩි කරන එක. පේශි වර්ධනය වෙන්න නම් මේක අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඉතින් කොහොමද මේ ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන එක කරන්නේ? ක්‍රම කිහිපයක් තියෙනවා. පුළුවන් ඔස්සවන බර ටිකක් වැඩි කරන්න. එහෙම නැත්නම් එකම බරෙන් කරන පුනරාවර්තනය ගාන, ඒ කියන්නේ reps ගාන වැඩි කරන්න. ඒත් නැත්නම් තව සෙට් එකක් එකතු කරන්න. හැබැයි මේ ඔක්කොමට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැමදේම සටහන් කරගන්න එක. මොකද Tamanගේ ප්‍රගතිය මනින්නේ නැතුව ඒක දියුණු කරන්න හරිම අමාරුයි. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි මේ ප්‍රෝග්‍රෑම් ජම්පින් කියන එක. ඒ කියන්නේ එක දිගට එක ව්‍යායාම සැලැස්මක් නොකර නිතර නිතර එක මාරු කරන එක. මතක තියාගන්න, ශරීරයට එක දෙයකට අනුවර්තනය වෙලා ප්‍රතිඵල දෙන්න කාලයක් යනවා. එක රැයකින් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම ප්‍රෝග්‍රෑම් එක මොකක්ද ඇහුවොත් උත්තරේ තමයි දිගටම කරගෙන යන්න පුරුවම එක. හරි, එතකොට වැඩ කරන දේවල් මොනවද කියලා අපි දැන් දන්නවා. එහෙනම් දැන් අපි යමු අනිත් පැත්තට. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ඇත්ත කියලා හිතාගෙන ඉන්න, ඒත් ඇත්තටම ප්‍රතිඵලවලට බාධා කරන මිත්‍යා මත ගැන කතා කරන්න. මේක තමයි ලොකුම මිත්‍යාවක්. muscle confusion. ඒ කියන්නේ හැමදාම ව්‍යායාම වෙනස් කරලා muscles ව්‍යාකූල කරාම ඒවා ලොකු වෙනම කියන එක. ඒක සම්පූර්ණ බොරුවක්. අපි කලිනුත් කිව්වා වගේ ඇත්තටම වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්ත. ශරීරයට අනුවර්තනය වෙන්න නම් පැහැදිලි ව්‍යුහයක් තියෙන ක්‍රමානුකූලව දියුණු වෙන පුහුණු සැලැස්මක් අත්‍යවශ්‍යයි. තව දෙයක් තමයි පුහුණු වාර ගණන. මේ ප්‍රස්තාරය දිහා බැලුවම පේනවා ගොඩක් අය කරන බ්‍රෝ ස්ප්ලිට් එක, ඒ කියන්නේ සතියකට එක දවසයි එක මසල් එකක් ගහන්නේ කියන ක්‍රමයට වඩා එකම මසල් එක සතියකට දෙපාරක් පුහුණු කරන එකෙන් සැලකිය යුතු තරම් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා අධ්‍යයන වලින් ඔප්පු වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු ජනප්‍රිය වුණාට ඇත්තටම ප්‍රගතියට බාධා කරන දේවල් ටිකක්. එකක්, ව්‍යායාමයෙන් පස්සේ අයිස් බාත් ගන්න එක. ඒකෙන් මසල් හැදෙන්න අවශ්‍ය ස්වභාවික ප්‍රදාහය, ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් එක නවත්වන්න පුළුවන්. දෙක, කීටෝ ඩයට් එක. පේශි හදන්න නම් ඒක හොඳම ක්‍රමේ නෙවෙයි. තුන, මධ්‍යසාර. ඒක නින්දට, රිකවරි එකට, ඒ වගේම පේශි ප්‍රෝටීන සංශ්ලේෂණයට මේ හැම දෙයකම කෙලින්ම බාධා කරනවා. මේකත් ගොඩක් අය වෙරදයට හිතාගෙන ඉන්න දෙයක්. ව්‍යායාමයකට පස්සේ ඇඟපත රිදෙන එක, ඒ කියන්නේ සෝනස් එක, සාර්ථක ව්‍යායාමයක මිනුමක් නෙවෙයි. ඇත්තම මිනුම මොකද්ද? අපි කලින් කතා කරපු ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ්. ඒක වෙනව නම් ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා අර no pain no gain කියන කතාව පස්සේ දුවන්න එපා. ජිම් එකේ කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. ඒකට අවශ්‍ය ඉන්ධන හරියට ලැබුණේ නැත්තම්. ඒ කියන්නේ පෝෂණීය සහ රිකවරි එක. මේ දෙක හරියටම උනේ නැත්තම් පේශි හැදින්නේ නැහැ. ඉතින් අපි දැන් කතා කරමු මේ යන්ත්‍රයට හරියට ඉන්ධන සපයන හැටි ගැන.
අපි හැමෝම කැලරි ගැන කතා කරනවා. ඒත් හැම කැලරියක්ම එක වගේ නෙවෙයි. බලන්න අපි කන කෑම දිරවන්නත් අපේ ඇඟට ශක්තියක් වැය වෙනවා. මේකට කියන්නේ ආහාරයේ තාපජ ආචරණය. එහෙම නැත්නම් TEF කියලා. පුදුම හිතෙන කාරණය තමයි ප්‍රෝටීන් දිරවන්න මේදය හෝ කාබෝහයිඩ්‍රේට්ස් දිරවන්නවට වඩා සැලකිය යුතු තරම් වැඩි කැලරි ප්‍රමාණයක් අපේ ඇඟ දානය කරනවා. අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි apps are made in the kitchen කියන එක. ඒ කියන්නේ six pack හැදෙන්නේ කුස්සියේ කියලා. ඒක සම්පූර්ණ ඇත්ත නෙවෙයි. ඇත්ත කතාව තමයි six pack කියන්නේත් මාංශ පේශී. ඉතින් ඒව මුලින්ම ගොඩනගන්න ඕන. ඒක වෙන්නේ ජිම් එකේ. ඊට පස්සේ කුස්සියේදී ඒ කියන්නේ ආහාර පාලනයෙන් තමයි ඒ හදාගත්ත පේශි එළියට පේන්න ගන්නෙ. ඒ නිසා apps හදන්නේ ජිම් එකේ එළියට ගන්නෙ කුස්සියේ. අන්න තවත් ලොකු මිත්‍යාවක්. මේක 80% ඩයට් 20% ජිම්. එහෙම දෙයක් නෑ. ඇත්තටම සාර්ථක වෙන්න නම් පුහුණුව, පෝෂණය සහ නින්දයි රිකවරි එකයි කියන මේ තුනම අත්‍යවශ්‍යයි. එකක්වත් අඩු කරන්න බෑ. මේ හැම එකකටම 100% අවධානයක් සහ උත්සාහයක් දෙන්නම ඕන. සප්ලිමන්ට්ස් ඒ කියන්නේ අතිරේක ගැන කතා කරනකොට වෙළඳපොලේ තියෙන දහසක් දේවල්. ඒත් ඇත්තටම වැඩ කරන විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල් තියෙන ටිකයි. සල්ලි නාස්ති කරගන්නේ නැතුව අවධානය යොමු කරන්න ඕන මේ ටිකට තමයි. ඒ තමයි ප්‍රෝටීන් පවුඩර්, ක්‍රියේටින් සහ කැෆේන්. ඔය තුන තමයි පදනම. හරි. අපි මේ දක්වා කතා කරේ පේශි හදනයට ගැන. දැන් අපි මේක සම්බන්ධ කරමු ඊටත් වඩා ලොකු දෙයකට. ඒ තමයි ජීවිත කාලයටම ශක්තිමත්ව නිරෝගී වෙන්න එක. මේක දිගු කාලීන ක්‍රීඩාවක්. මේ බලන්න පුදුම හිතෙන සංඛ්‍යා ලේඛනයක්. වයස අවුරුදු 75 හෝ ඊට වැඩි කෙනෙක්ට වුණත් හරියට බර ඇසවීමේ පුහුණුවක් කරොත් තමන්ගේ මාංශ පේශී ස්කන්ධය 15.6%කින් විතර වැඩි කරගන්න පුළුවන් කමක් තියෙනවා. මේකෙන් කියවන පණිවිඩය පැහැදිලි ශක්තිමත් වෙන්න පටන් ගන්න කවදාවත් පරක්කු නැහැ. අපි වයසට යනකොට ස්වභාවිකවම වෙන දෙයක් තමයි පේශි ක්ෂය වීම. මේකට කියන්නේ සාර්කෝපීනියාය කියලා. මේ රූප සටහනෙන් පේනවා වගේ වයස තිර ගණන්වලදී උපරිමයට එන පේශී ස්කන්ධය 50 ගණන්වල ඉඳන් සැලකිය යුතු විදිහට අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි ජීවිත කාලය පුරාම බර උස්සන පුරුද්දක් තියාගන්නවා නම් මේ ක්‍රියාවලියට එරෙහිව සටන් කරන්න පුළුවන් හොඳම ආරක්ෂාව ඒක තමයි. අවසාන වශයෙන් මේක හොඳට මතක තියාගන්න ලෝකේ තියෙන හොඳම ව්‍යායාම ප්‍රෝග්‍රෑම් එක කියලා දෙයක් නැහැ. හොඳම ප්‍රෝග්‍රෑම් එක තමයි Tamanට දිගටම අතාරින්න නැතුව කරගෙන යන්න පුරුවන් එක. මොකද මේ ගමනේදී ස්ථාවර බව තමයි හැම දෙයකම වඩා බලවත්ම දේ. ඉතින් අපි මේ මුළු කතාබහම අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්කම. ඇත්තකම අවසාන ඉලක්කය වෙන්න ඕනේ පේශි ලොකු කරගන්න එක විතරක්ද? එහෙමත් නැත්නම් දිග ශක්තිමත් සහ නිරෝගී ජීවිතයක් ගත කරන එකද?